2025 A level paper එක තිබ්බා. එතකොට අද තිබ්බේ paper number 2 එක. හරිද? paper number 2 එක. paper number 1 එක එක්ක compare කරලා බලද්දී දැන් මේ paper එකක් ලේසිද අමාරුද කියන එක අපි කියන්න හොඳ දෙයක් නෙමෙයිනේ. ඒක decide කරන්න ඕනේ ස්ටුඩන්ට්ස්ලා. paper එක අමාරුද නැද්ද කියන එක lecturer කෙනෙක්ට කියන්න බෑ. ස්ටුඩන්ට්ස්ලා කිව්වොත් paper එක අමාරුයි කියලා ඒක අමාරුයි කියලා අපිට හිතන්න වෙනවා. ලේසි කියලා කිව්වොත් ලේසි කියලා හිතන්න වෙනවා. එතෙන්දී අපිට majority එක consider කරන්න වෙනවා. එතකොට majority එක කියන දේ මත අපි කිව්වොත් first paper එක ටිකක් අමාරුයි කියලා කියනවා. second paper එක lazy කියලා කියනවා. ඕක අපි අවුරුදු ගාණක් තිස්සේ කියාගෙන ආපු දෙයක්. හේතුව ඇත්තටම first paper එක අමාරු වෙන්න ඕනේ. මොකද first paper එකෙන් කතා කරන්නේ පුතේ why කියන දේ. ඇයි අපි මේක කරන්නේ? දැන් example එකක් විදිහට ඇයි අපි assets depreciate කරන්නේ? ඇයි අපි bank reconciliation එකක් හදන්නේ? ඇයි අපිට accounting ඕනේ? ඇයි අපි journals maintain කරන්නේ? ඇයි අපි double entry system maintain කරන්නේ? ඇයි partners ලට capital current accounts කියලා දෙකක් maintain කරන්නේ? ඒ ටික තමයි first paper එකේ අහන්නේ. ඒතර theory part එක හරියටම දන්නේ නැත්නම් මේකේ logic එක හරියටම දන්නේ නැත්නම් first paper එක කරන්න බෑ. එතකොට first paper එක අමාරු වෙන්න ඕනේ. ඉතින් මේ අවුරුද්ද එක වෙලා තියෙනවා. දෙවැනි එක second paper එකෙන් අහන්නේ පුතා how කියන දේ. කොහොමද කරන්නේ? bank reconciliation එකක් හදන්නේ ඇයි? capital current accounts හදන්නේ ඇයි? appropriation account එකක් හදන්නේ ඇයි? asset depreciate කරන්නේ කොහොමද? bank reconciliation එකක් හදන්නේ කොහොමද? capital current accounts හදන්නේ කොහොමද? ඔන්න ඕක තමයි second එක. ඉතින් කොහොමද කියලා කරන එක ඒක ලේසි. කරන්නේ ඇයි කියලා දැනගන්න එක අමාරුයි. හැබැයි කරන්නේ ඇයි කියලා හරියටම දැනගත්තොත් මේ දෙකම කොහොමත් ලේසි වෙනවා. ඉතින් ඒ නිසා ඔයාට මෙතනින් එහාට එන paper හැම එකකම පළවෙනි part එක first paper එක අමාරු වෙනවාමයි. MCQ part එක ඒක වෙනස් වෙන්නේ නැහැ. second part එක ඔයාට ලේසි වෙයි. ඉතින් ඔය කියන opinion එක දිගටම යයි. ස්ටුඩන්ට්ස්ලා කියන opinion එක. එතකොට මේ paper එක මම උඩින් පල්ලෙන් බැලුවා. අද 2027 class එකට ඕන නිසා ඒකට අදාළ දේවල් ටික විතරක් බලාගෙන යද්දී මේකේ පොඩි issues දෙකක් අපි අඳුරගත්තා. එකක් තමයි question number 3 එක මේ paper එකේ question number 3A එක accounting equations වලින් අහලා තියෙනවා. මේකේ adjustments number 12 වල මෙන්න මෙහෙම කියනවා. paid 4 million මේක පුතේ පළවෙනි පාරට accounting equation question එකක් මගේ මතකයේ හැටියට company එකකට දීලා තියෙනවා. දැන් accounting equation සාමාන්‍යයෙන් දෙන්නේ sole traders ලට. හරිද? sole traders ලට පළවෙනි පාරට මේක company එකකට දීලා තියෙනවා. ඒක ගැටලුවක් නෑ අපිට. හරිද? එතකොට මේකේ තියෙන ප්‍රශ්නේ තමයි මෙන්න මේ transaction number 12. මේක කියනවා paid 4 million for the personal income tax of the managing director by the company. ඒකත් ගැටලුවක් නෑ සාමාන්‍යයෙන් company එකක වෙන දේ. හැබැයි මේකේ accounting treatments දෙකක් තියෙනවා. එකක් තමයි දැන් මේක අපි sole proprietorship එකක නම් කරේ මේක drawings විදියට අඩු කරා. හැබැයි company එකක drawings නෑ. companies වල drawings නෑ. shareholders ලට director remunerations තියෙනවා. හරිද? ඊට අමතරව directorට shares තියෙනවා නම් company එකේ යට අපි dividends කියනවා. ඊට අමතරව drawings මුකුත් නෑ. withdraw කරන්න බෑ sole traders ලා වගේ. පැහැදිලිද? එතකොට අපිට මේකට accounting treatments දෙකක් තියෙනවා. එකක් තමයි මේක director ආයි reimburse කරනවද? directors ගෙන් මේක අපිට ආයි reimburse කරගන්න පුළුවන්ද? director ගෙන් මේක අපිට ආයි reimburse කරගන්න පුළුවන්ද කියලා අපි බලන්න ඕනේ. reimburse කරගන්න පුළුවන් නම් අපි ඒක අඳුරගන්නේ other receivables විදියට. හොඳට මතක තියාගන්න. පැහැදිලිද? that you have to consider as what කියන්නේ other receivables. ඒ කියන්නේ temporarily MD ගේ in personal income tax එක අපේ account එකෙන් ගෙවුවා. හැබැයි අපි ඒක direct එකෙන් මොකද කරන්නේ? recover කරගන්න. එතකොට එහෙම වුණා නම් මේක accounting equation එකෙන් අපි cash වලින් payment එක අඩු කරනවා. අනිත් එක අපි එහා පැත්තෙන් ඒක receivable එකක් විදියට අඳුර ගන්නවා. ඒක එකක්. දෙවනි treatment එක තමයි මේ expense එක අපි bear කරනවා. ඒ කියන්නේ direct වෙනුවෙන් අපි මේ expense එක incur කරනවා. හැබැයි incur කරොත් එහෙම කරනවා companies personal income tax එක මොකද කරන්නේ? direct එකේ pay කරනවා. ඒක ප්‍රශ්නයක් නෑ. pay කරොත් ඒක අපිට මොකක් වෙනවද? expense එකක් වෙනවා. හැබැයි මෙතන එහෙම වුණොත් අර tax adjustment එකකුත් එනවා. දැන් තේරෙනවද මම කියන්නේ? දැන් මේක employee ගේ පැත්තෙන් ඒක income එකක් විදියට කියන්නේ. consider වෙනවා. employee ට ඒකත් income එකක්. දැන් හිතන්නකෝ අපි එයාගේ income tax එක ගෙවුවොත් ඒක එතකොට employee ගේ පැත්තේ කියන්නේ director ගේ පැත්තෙන් ඒක තව income එකක්. අර අපි ගෙවන remuneration එකට අමතරව මේකත් income එකක් විදියට consider කරලා ඒකටත් tax එකක් direct ගෙවන්න ඕනේ. එතකොට ඒ tax එක ගෙවන්නේ කොහොමද කියලා මේකේ නෑ.
පැහැදිලිද? ඒ ටැක්ස් එක යා ගෙවනවද නැද්ද එහෙම කියලා නැහැ. එතකොට මේ ගාන A levels වලට ටිකක් කොම්ප්ලිකේටඩ්. මේ ගාන එක්සෑම් එකට දෙන්න තිබ්බා කොහොමද? මේක ඩිරෙක්ට් එකෙන් මොනවා කරගන්නවද? රිකවර් කරගන්නවා කියලා. ඒක මෙහෙම කොහෙවත් මේ ගානේ නැහැ. ඩිරෙක්ට් එකෙන් රිකවර් කරගන්නවා. ඒක අදර් රිසීවබල්ස් විදිහට දාන්න තිබ්බා. හැබැයි මේක එක්ස්පෙන්ස් එකක් විදිහට රෙකග්නයිස් කරනවා කියන්නේ එම්ප්ලොයී ගේ එක්ස්පෙන්ස් එක එම්ප්ලොයර් ඒ කියන්නේ ඩිරෙක්ටර් බෝන් කරනවා බයා කරනවා. එයා බයා කරොත් ඒකටත් තව ටැක්ස් එකක් එම්ප්ලොයීට ගෙවන්න වෙනවා. එතකොට ඒ ටැක්ස් එකට අදාළ ඇඩ්ජස්ට්මන්ට් එක මේකේ කතා කරලා නැහැ. හරිද? ඉතින් ඒක ඉෂුව එකක්. ඒ නිසා මම දන්නේ නැහැ මාකින් ස්කීම් එකේ කොහොම මේක එයිද කියලා. මම දන්නේ නැහැ මාකින් ස්කීම් එකේ කොහොම මේ ප්‍රශ්නට උත්තරේ එයිද කියලා. අපි බලමු. ඔප්ෂන්ස් දෙකක් තියෙන එක්සෑම් එකට දෙන්න. එකක් එක්ක මේක රිසීවබල්ස් කියලා දාන්න පුළුවන්. එක්ක මේක එක්ස්පෙන්ස් එකක් විදිහට දාන්න පුළුවන්. හැබැයි එක්ස්පෙන්ස් එකක් විදිහට දැම්මොත් ඒකට අදාළ තව ට්‍රීට්මන්ට්ස් තියෙනවා කියලා මතක තියාගන්න. එතකොට ඒවා A level ස්ටුඩන්ට් කෙනෙක්ගෙන් එක්ස්පෙක්ට් කරන්නේ නැහැ කියලා හිතලා අපිට උගන්වන්න වෙනවා. මම දන්නේ නැහැ මාකින් ස්කීම් එක මොනවා එයිද කියලා. අපි බලමු මාකින් ස්කීම් එක ආවට පස්සේ මම ආයි වීඩියෝ එකක් කරන්න. ඒක පළවෙනි එක. දෙවෙනි එක තමයි මේ උඩින් පල්ලෙන් හම්බ වෙච්ච ඉෂුස්. දෙවෙනි එක තමයි මේකේ මේ accounting ratio question එක 2027 කටියට නම් ටිකක් මේ ඕගොල්ලන්ගේ පේපර් එකේ නෑ ඒක. හරිද? ඒකේ කතා කරනවා මේ question number 5B එකේ part 3 එකේ මේ Roman number 5 වල අහනවා the company that remain higher proportions of the profit for the future investment. පුතේ මේක කතා කරන්න නම් ඒ කියන්නේ මේකට උත්තරය දෙන්න නම් ඔයා එක්ක dividend payout ratio එක calculate කරන්න ඕනේ. dividend payout ratio එක calculate කරන්න ඕනේ. එහෙම නැත්නම් retention ratio එක calculate කරන්න ඕනේ. මේ දෙක කියන්නේ basically retention ratio එක base කරගෙන තමයි අපි මේකට උත්තරයක් දෙන්න ඕනේ. හැබැයි මේ දෙකම ඔයාගේ syllabus එකේ නැහැ. හරිද? ඉතින් examiner මේක අහලා තියෙනවා මේ අවුරුද්දේ. එතකොට මම දන්නේ නැහැ එයා නොදැනුවත්කමින් පේපර් එකට දැම්ම වෙන්න බෑනේ. හැබැයි සිලබස් එකේ නැති දෙයක් එයා පේපර් එකට දාලා තියෙනවා. එතකොට මේ දීලා තියෙන කැල්කියුලේෂන්ස් වලින් මේකට ඩිරෙක්ට් ආන්සර් එකක් දෙන්න බෑ. ඉතින් මම දන්නේ නැහැ ඇයි එක්සැමිනර් ඒක දැම්මේ කියලා. සිලබස් එකේ නෑ කියලා අපි දන්නව නම් එක්සැමිනර් නොදැනී ඉන්න විදියක් නෑනේ. එයා දන්නවා. හරිද? එයා දන්නවා. නොදැන එයා ඇයි දැනගෙන ඇයි එයා මේකට දැම්මේ කියන එක අපිට පොඩ්ඩක් බලන්න වෙනවා. හැබැයි මම ක්ලාස් එකේ උගන්වද්දී මම මේක 2025 බැච් එකට කතා කරා. මම කිව්වා හරිද මේකෙන් රිටෙන්ෂන් රේෂියෝ එකත් ඩිවිඩන්ඩ් පේ අවුට් රේෂියෝ එකත් මම කැල්කියුලේට් කරා. මම කිව්වා සාමාන්‍යයෙන් මේ ඩිවිඩන්ඩ් පේ අවුට් රේෂියෝ එක කැල්කියුලේට් කරන්නේ ඩිවිඩන්ඩ් පේ අවුට් රේෂියෝ එක කැල්කියුලේට් කරන්නේ ඩිවිඩන්ඩ් per share over earning per share. හරිද? ඒ කියන්නේ earning එකෙන් කොච්චර percentage එකක් ඩිවිඩන්ඩ් විදියට ගෙවනවද? එතකොට earning එකෙන් business එකේ profit එකෙන් 130ක් අපි dividends විදියට ගෙවනවා නම් එතකොට retention ratio එක වෙනවා 0.7. ඒ කියන්නේ company එක රුපියලක් earn කරොත් මේ company එක 730ක් dividends ගෙවනවා. ඒ කියන්නේ 770ක් business එකේ තියා ගන්නවා. අපි හිතමු තව company එකක් 740ක් dividend විදියට ගෙවනවා. ඒගොල්ලන්ගේ dividend payout ratio එක 4. එතකොට retention ratio එක 0.6. එතකොට මොකක්ද future investments වලට හොඳ? ඒ කියන්නේ future growth එකක් expect කරන්න පුළුවන්. මෙන්න මේ company එකෙන්. ඇයි ඒ? ඒගොල්ලන්ගේ earnings වලින් 70%ක් ඒගොල්ලෝ තියා ගන්නවා. හැබැයි මේගොල්ලෝ තියාගන්නේ 60%යි. නේ? එතකොට අනාගතයේදී profit එක වැඩිපුර business එකේ invest කරන්නේ මොන company එකද? මේක. නමුත් මේක ඔයාගේ syllabus එකේ නැහැ. හරිද? මේ ratios දෙක නැහැ. ඉතින් මේ ratios දෙක නැතුව මේක උත්තර ලියන්නේ කොහොමද කියන එක අපිට බලා ගන්න වෙනවා. ඒක අපි හරි කන්සර්න් කරගෙන ඉන්නවා එක්සැමිනර් කොහොමද මේක බේස් කරගෙන මාකින් ස්කීම් එක හදන්නේ කියලා. හරිද? ඒ අරින් ඕවර්ऑල් පේපර් එකේ වෙන ලොකු ඉෂුස් අපිට දකින්න හම්බුනේ නැහැ. හරිද? ඒතර මේකෙන් අපි ඉතුරු මේකේ කරන්න පුළුවන් ක්වෙස්චන්ස් ටික අපි කතා කරගෙන යන්න. හරිද? හරි. එතකොට මේකේ ක්වෙස්චන් නම්බර් 3 එක පුතා ක්වෙස්චන් නම්බර් 3A එක ක්වෙස්චන් නම්බර් 3A එක මෙයා අහලා තියෙනවා බේසික් accounting equation එකෙන්. හරි. අපි මේ ක්වෙස්චන් එක කරමු දැන්. We'll do the question number 3A. දැන් ඔයා හරියට ස්ටඩි කරා නම් පුළුවන් වෙන්න ඕනේ මේව කරන්න නේ. හරියට ස්ටඩි කරා නම් මේව කරන්න පුළුවන් වෙන්න ඕනේ. අනිත් එක දැන් ඔයගොල්ලෝ තේරුම් ගන්න. ඔයගලන්ගේ ස්කූල්ස් වල ටර්ම් ටෙස්ට් තිබ්බා. දැන් ටර්ම් ටෙස්ට් කරන්න පුළුවන්ද බැරිද කියන එක ගැන ඔයාලට එච්චර worry වෙන්න ඕනේ නැහැ.
20 25 අමාරුයි කියන A level paper එක කරන්න පුළුවන්ද බැරිද කියන එක නෙමෙයි බලන්න අපි උගන්වන්නේ term test වලට නෙමෙයි. ඒක ලේසි කියලා. හරිද? ඒක ලේසි වෙන්නත් පුළුවන් අමාරු වෙන්නත් පුළුවන්. නමුත් ඔය දෙකෙන්ම ඔයාගේ ස්ටෑන්ඩඩ් එක මෙෂර් කරන්න බෑ. ඔයාව අපි රෙඩි කරන්නේ A level paper එකට මතක තියාගන්න. එතකොට බලන්න ඕනේ A level දැන් අද තිබ්බ paper එක ඔයාලට කරන්න පුළුවන්. කියන්නේ 20 25 paper එක ඔයාලට කරන්න පුළුවන්ද? කරන්න පුළුවන්ද බැරිද එච්චරයි කතාව. හරිද? ඒක කරන්න පුළුවන් නම් මම හිතනවා ඔයා අපි උගන්වපු දේත් සහ ඔයා ඉගෙන ගත්ත දේ සාර්ථකයි. එහෙම නැත්තම් එතන ඒක අසාර්ථකයි. ඒක තමයි කතාව. ඒ නිසා ඔයාගේ ස්ටෑන්ඩඩ් එක මෙෂර් කරන්න මොකෙන්ද? පාස් පේපර් එකේ. මම මේක දවසක්වත් දැක්කේ නෑ. උදේ තිබ්බා. දැන් අපි ඩිස්කස් කරමු. එච්චරයි. හරි? ඕකේ. මම කිව්වා ඒක. ආවට පස්සේ අපි කතා කරනවා කියලාත් කිව්වා. හරි. අපි යන් Sunrise Traders Private Limited sold wholesale trading company was established in 2023. දැන් අපි ඉන්නේ 2025 වල. ඒ කියන්නේ this was established sometimes back. The company is registered for the value added tax. Summarized statement of financial positions of the company they have given at the beginning of the year. Right, beginning of the year, assets and the liabilities they have given. The following transactions also they have given for a first quarter. Quarter එකකට දීලා තියෙනවා. අපිට accounting equation එකක් දීලා they want you to record the transactions. හරි. මොකක්ද එයා දීලා තියෙන equation එක පුතේ? එයා දීලා තියෙනවා property, plant and equipment plus inventory plus trade receivable and other receivable plus cash and cash equal bank loan plus trade payables VAT control plus stated capital plus the retained earnings. Hari. That is the equation. That is the equation. Hari. මේකේ මේ question එකේ අපි precisions දීලා තියෙන්නේ පුතා rupees million වලින් නා all in millions. හරිද? Opening balances how I supposed to record? Property, plant and equipment net book value is 600, inventory 220, trade receivables, trade and other receivables 60, cash and cash equivalent 130, bank loan 100, trade payables 70, VAT payable 40, stated capital 600, retained earnings 200. If you haven't done this, quickly have the format. Uncle, and the kind of format taker. Recorded the opening balance. Now, can we record the transactions? Make a VAT registered business. VAT on purchases is an asset for you. Purchase goods 59,000 on credit. 59,000 credit. That includes what? Value added tax 9,000. On credit basis. How much you are supposed to pay to your supplier? Trade payables 59,000 together with value added tax. May 59,000 9,000 is VAT. How much will be the purchases? Only the VAT exclusive amount, which is 50,000. Inventory is just how much? 50,000. And there was a VAT receivable amount. How much? Rupees 9,000. VAT control account එක record කරලා තියෙන්නේ මේගොල්ලෝ මොන side එකේද? Credit side එකේ. හරි නේද? ඒ කියන්නේ මෙතන තියෙන්නේ VAT payable amount එක. එතකොට purchases වලට VAT එකක් ගත්තාම VAT receivable එකක්. ඒතර receivable එක නිසා මොකද වෙන්නේ? VAT control account එකේ balance එක අඩු වෙනවා. හරි නේද? Is that clear? හරිද? ඉවර කරගන්න. මම මේක තව explain කරොත් පුතේ මේ 59 ඔයා සප්ලයර්ට ගෙවන්න ඕනේ නේ. ඔයාට VAT එක නැතුව සප්ලයර්ට ගෙවන්න බෑ. You have to pay with VAT. ඒතර VAT එකත් එක්ක VAT inclusive price එක අපි ගෙවනවා. හැබැයි ඔයාගේ purchases account එකට යන්නේ 50. මොකද ඔයාට asset එක VAT එක claim කරන්න පුළුවන්. VAT එක claim කරන්න පුළුවන් නිසා අපි මොකද කරන්නේ? ඒක liability එකෙන් අඩු කරනවා. බැරි වෙලා හරි මේ VAT control account එකේ debit balance එකක් තිබ්බනම් අපි මොකද කරන්න ඕනේ? That has to be added. Clear? Right. Look at the next one. Transaction number 2.
sold goods on credit for 118, that includes value added tax 18. Cost of these goods 70 million. පුතේ දැන් අපි ළඟ තියෙනවනේ 320,000 worth stock. ඔන්න ඕකෙන් 70,000 worth stock you sell. එන your inventory balance decrease by 70. ඒක අපි මෙතනින් අඩු කරනවා. How do you call it? කියන්නේ cost of sales. And this 70,000 worth stock you are selling for how much? 70,000 worth stock you sold for how much? 118. And how much you received in cash? Make a credit. Credit sale එකක් කරා නම් trade receivable. Then your trade receivable increased by how much? 118. Though we about to receive 118, your income is how much? Just 100. Why? Because it includes the value added tax of 18. Neither. එතකොට පුතේ VAT on sales is an assets or a liability? Liability. දැනටමත් liability එකක් තියෙනවනේ පුතා 40. ඒකට එකතු වෙනවා 18. And how much is my income? Just 100. How do you call it? Sales. Clear? 70,000 worth stock you sold. හරනේද? එහෙනම් that you recognize as a cost of sales. මේක විකුණලා තියෙන්නේ කීයටද? 118,000 including the value added tax. එතකොට මම debtor එකෙන් collect කරගන්නවා 118. Though I collect 118, my income is still 100 because this VAT on sales is a liability. Clear? Right. Third one. Return the goods sold previously for 29.5 million. That includes the value added tax 4.5. Cost of these goods 16 million. Hari. පුතා අපිට ස්ටොක් එකක් ඇවිල්ලා තියෙනවා 16 million. අපිට ස්ටොක් එකක් ඇවිල්ලා තියෙනවා කීයක්ද? return 16 million. විකුණද්දී ස්ටොක් එක අඩු කරානේ. return ආවහම මොකද වෙන්නේ? inventory balance එක වැඩි වෙනවා 16 million. cost of sales අඩු වෙනකොට cost of sales කියන්නේ expense එකක්නේ. expense එක අඩු වෙනකොට equity එක මොකද වෙන්නේ? වැඩි වෙනවා by 16 million. cost of sales. ඔන්න stock එක ආවා. අනිත් පැත්තෙන් මොකද වෙන්නේ? මේක return කරලා තියෙනවා. එතකොට 29. එතකොට return එකේ value එක කීයද? 29.5. එහෙනම් පුතා 29.5 වලින් debtors ලා අඩු වෙනවා. හරි නේද? debtors ලා අඩු වුණාට 29.5 ඒ 29.5 ඇතුලේ VAT එකක් තියෙනවා කීයද? cash sales නෙමෙයි මෙතන තියන්නේ. මේක කියනවා මේක cash sales කියලා ගන්න බැරිද කියලා අහනවා. බැරි ඇයි දන්නවද? The return goods sold previously. The previous sale එක තමයි return වුණා කියලා කියන්නේ. Previous sale එක cash ද credit ද? Previous sale එක cash ද credit ද? Credit. එහෙනම් what is this? කියන්නේ credit sale. හරි නේද? සාමාන්‍යයෙන් හොඳට මතක තියාගන්න cash sales අපි return කරන්නේ නෑ. ඒකට හේතුව මම sales return journal එක explain කරද්දී කතා කරා. දැන් ඔයාලා කඩේකට ගිහිල්ලා සල්ලි දීලා ගත්තොත් ස්ටොක් එකක්. ඒක රිටර්න් කරනවද? කෑෂ් රිෆන්ඩ් කරනවද? නෑ. ඔයාට ඕන ඒක එක්ස්චේන්ජ් කරගන්න පුළුවන්. දැන් ඇඳුමක් ගත්තොත් නේ අපි ගියා ඇඳුමක් සල්ලි දුන්නා ගත්තා. හරිද? අරගෙන ආවට පස්සේ ඒක ආයි අපිට රිටර්න් කරන්න බෑ. පැහැදිලිද? ඒක සල්ලි රිෆන්ඩ් කරගන්න බෑ අපිට. අපිට කරන්න පුළුවන් එකම දේ ඒක ඕනනම් මොනවද? එක්ස්චේන්ජ් කරගන්නවා එච්චරයි. ඒ අරෙන්න වෙන කරන්න පුළුවන් දෙයක් නෑ. ඔයාලට පැහැදිලි ඇති මං කියපු දේ. ක්ලියර් නේද? right. එතකොට එන සේල් එකක් ආවොත් definitely what it is කියන්නේ credit sales. එතකොට 29.5 වලින් debtors අඩු වෙනවා. මේ එක ඇතුලේ VAT එකක් තියෙනවා 4.5. පුතේ ඔය VAT එක අපි ගෙවන්න ඕනේද දැන්? සේල් එක කරාම නම් VAT එක ගෙවන්න ඕන වුණා. දැන් sales return වුණොත් ඒකට දාලා VAT එක මම ගෙවන්න ඕනේ නෑ. එහෙනම් මේ 4.5 මම VAT control account එකෙන් මොකද කරන්න? අඩු කරනවා. liability එක අඩු වුණා. එතකොට මගේ income එක අඩු වෙන්නේ just by how much? Sales return just reduce only how much? කියන්නේ 25,000. Sales return just reduced by 25,000. එතකොට බලන්න මේක record වෙන විදිය trade receivable decreased by 29.5. VAT control reduced by 2.5. Liability reduced by 2.5 due to the sales return. My income reduces by how much? 25. Hari.
ඊළඟට transaction number 4. Trade creditors of 60 million were settled after receiving 60 million. The trade creditor of 60 million were settled after receiving 10 million discount. මට කියන්න how much the value of the creditor? 60 million. To settle 60 million, නේද? Value of the creditor මේක අහන දේ බලන්න. The trade creditor of 60 million. එහෙනම් value of the creditor is how much? 60 million. And you settle him, and by the time you are settling, you have received what? 10 million discount. The balance the trade creditor of 70 million was settled after receiving a discount of 10 million. දැන් මෙතන කියන්නේ නෑ opening balance එක fully settle කරා කියලා. මෙතනත් credit purchases කරලා තියෙනවා නෙමෙයි. මෙහෙත් credit purchases කරලා තියෙනවානේ. නේ? 70ක් නෙමෙයි 129ක් ඉන්නවා. තේරුණානේ? හරිද? හොඳට මතක තියාගන්න creditor of කියලා කිව්වොත් so that is a creditor balance. So then you had a creditor balance of 60 and on the settlement you receive the discount of 10 and how much you are supposed to pay? Just 50. හරි නේද? එහෙනම් fourth one you paid in cash 50, trade payable balance decreased by 60 and discount received is how much? Rupees 10,000. මේක කියන කතාව තේරුම් ගන්න. cash paid 60 කියන්නේ මාර්ගෙට ගණන් කියවන්න එපා. පැහැදිලිද? මේක කියන්නේ මොකක්ද? Trade creditor of 60 million was settled after receiving a discount of 10 million. ඒතර creditor balance was 60 million. හරිද? trade එකේ balance එක 60 million. පැහැදිලිව කියනවා ඒක. මේකේ opening balance කතාවක් කියන්නේ නැහැ. මේ වෙනකොට creditors ලා ඉන්නවා 129 million. මේ 129 million වලින් 60 million settle කරනවා. ඒ settle කරද්දී we have received how much? 10 million discount, and we have to pay in cash only how much? 50 million. Read the question very carefully. දැන් ඔය දන්නේ නැහැ වරදිනවා නම් වරදින්නේ දන්නේ නැති නිසාද ගාන හරියට කියවන්නේ නැති නිසාද කියන එක තේරුම් ගන්න. හරිද? පැහැදිලිද? Question number 5. Received 75 million from the debtor. අන්න ඔතන කතාව මොකද්ද? Received 75 million from a debtor after allowing 5,000 discount. 5 million discount. එතකොට ඔය 75 million කියන්නේ debtor balance එකට cash receipts ද? That is a cash receipt. Very clearly යා කියනවානේ. එතකොට cash receipt 75 million. මෙතන discount allowed 5,000. මේ දෙකම නිසා debtors ලා අඩු වෙනවා කීයකින්ද කියන්නේ 80 million. හරි නේද? Debtor balance reduces by how much? 80 million. Clear? කතාව තේරුම් ගන්න. එතකොට language එක තේරුම් ගන්න. past paper එකකින් වෙන්න ඕනේ ඒ question එකට අදාළව උත්තරේ මොකක්ද කියන එක අඳුර ගන්න එකට වඩා එයා test කරන්න try කරේ මොකක්ද කියලා අඳුරගෙන ඔයාගේ paper එකට ready වෙන එක. ඒතර ඔයාගේ paper එකේ creditor of debtor of කියලා කිව්වොත් ඒ කියන්නේ they are giving you the creditor balance. හැබැයි received or paid කියලා කිව්වොත් they are giving the cash balance. Question number 7. 6. Paid bank loan installment 50. On the pay කරලා තියෙනවා 50. ඒ කියන්නේ cash outflow එකක් තියෙනවා 50. That includes the interest expense of 10. මේක quarter එකකට හදන්නේ. මම ගියා question එක පටන් ගනිද්දිම accounting period එක අඳුර ගන්න. What is accounting period? Quarter එකකට තමයි profit එක හොයන්න කියලා කියන්නේ. හරිද? එහෙනම් මේක සම්පූර්ණ expense එක අපි record කරන්න පුළුවන්. මේක කියනවා paid bank loan installment 50. එහෙනම් there will be a cash outflow of 50. ඔය 50 ඇතුලේ තියෙනවා interest 10,000. Interest. And a bank loan reduces by how much? Just 40,000. Another, though I pay 50, liability reduces just by 40. Why? Because they take 10 million as interest. Ilangate. Transaction number 7. Purchase a new machine for 12 million and pay for cash.
Also paid raw material cost of 1 million for the initial test run. දැන් මෙන්න මෙතන මේක හොඳ question එකක්. දැන් මේක දැන් 20 27 කට්ටියට තාම කරන්න බෑ. පැහැදිලිද? කරන්න පුළුවන් extent එකක් තියෙනවා. දැන් මේක බලන්න. Purchase a new raw material, purchase new machine for 12 million. හරිද? Purchase new machine for 12 million. අපි අලුත් machine එකක් ගන්නවා 12 million වලට. ඒත් එක්කම they paid they incurred raw material cost of 1 million for the initial test run. ඔන්න ඕක මරු adjustment එකක්. හරිද? මේක ඔයගලන්ට තේරෙන්නේ නැහැ දැන් මා. LK16 standard එක amend වුණා. LK16 standard එකේ කියනවා ඔයා initial test run එකක් කරොත් ඒ test run එකෙන් generate වුණොත් income එකක් ඒ income එක P&L එකට දාන්න ඕනේ. ඉස්සර අපි කරේ cost එකෙන් අඩු කරා දැන් කියනවා P&L එකට දාන්න ඕනේ. P&L එකට දැම්මොත් ඒකට related raw materials අපි මොකද ඒකට related expenses P&L එකට record කරන්න ඕනේ. එතකොට පුතේ දැන් මේ test run එක කරලා අපිට output එකක් එනවා කියන එක පැහැදිලි. ඇයි? මොකද raw materials මේකට දාලා තියෙනවා. එහෙනම් ඒ output එකේ income එකක් විදියට අපි ලබන අවුරුද්දේ P&L එකේ හරි කොහේ හරි recognize කරයි. තාම මේක විකුණලා නැහැ. හැබැයි ඒකට expense එකක් අපි incur කරලා තියෙනවා. එතකොට මෙන්න මේ expense එක එහෙනම් අපි P&L එකට දාන්න ඕනේ asset එකට දාන්න බෑ. හැබැයි මේක වැරදියට තේරුම් ගන්න එපා කවුරුවත්. initial test run අපි P&L එකට දාන්නේ නැහැ හැම වෙලාවෙම. මේ raw material නිසා දානවා. මම ඒක LK16 වල තිතට උගන්වලා තියෙනවා. තේරුණාද? ගිය අවුරුදු වල කටින් අහගන්න. හරියටම උගන්වලා තියෙනවා. ඔන්න recording බලයොත් ඔයාලට තේරෙයි. හරිද? මේක raw material නිසා දාන්න පුළුවන් නැත්තම් බෑ. හරි නේද? පැහැදිලිද? එතකොට පුතේ ඇත්තටම මම සල්ලි වලින් ගෙව්වා 13 මිලියන්. ඔන්න බලන්න 13 මිලියන් මම ගෙව්වා. ඔය 13 මිලියන් වලින් PPE වලට ඇඩ් වෙන්නේ කීයද? 12 මිලියන්. මෙන්න මේ 1000 initial test run. පුතේ මේක initial test run නිසා නෙමෙයි retained earnings වලින් අඩු කරේ. ඒ වචන නිසා නෙමෙයි raw material. ඒ කියන්නේ අර income එකට directly related. මේක දන්න කට්ටිය දන්නවා. හරිද? මෙන්න ට්‍රීට්මන්ට් එක. මේක මාකින් ස්කීම් එකේ වෙනස් කරන්න බෑ එක්සැම් එකට මොනම හේතුවක් නිසාවත්. හරිද? මොනම හේතුවක් නිසා මේක වෙනස් කරන්න බෑ. මොකද යා පැහැදිලිව ගිහලා තියෙනවා raw materials කියලා. හරිද? මේක ඇප්ලයිස් කරන්න බෑ. මේක ඇප්ලයිස් කරද්දී. හරි නේද? right. ඊළඟ එක. paid electricity expenses 3 million for the relevant quarter. quarter එකකට ගෙව්වාට quarter එකටම expense එක recognize කරන්න ඕනේ. මාස 3ම මොකද මේ ගාන හදන්නේ? කොච්චර කාලයකටද? මාස 2කට. මං කිව්වා accounting equation question එක start කරන්න කලින් consider කරන්න ඕන දේවල් තුනක් තියෙනවා කියලා. මොකක්ද පළවෙනි එක? එයා එක දීලා තියෙන්නේ කියන්නේ මොන period එකකටද? ඊළඟ එක මේක started business එකක්ද මේ new business එකක්ද? existing business එකක්ද new business එකක්ද? අනිත් එක service එකක්ද trading එකක්ද? එතකොට මේක trading business එකක්, existing business එකක්, accounting period එක part එකකට. හරිද? එහෙනම් සම්පූර්ණ ගානම expense එක විතර recognize කරන්න. 8 adjustment number 8 paid 3 million. අපි 3 million pay කරනවා පුතේ. එතකොට 3 million electricity කියලා අපි record කරනවා. 3 million. Donated goods costing 2 million. Stock donation. Inventory donate කරා නම් 2 million. Inventories අඩු කරන්න donations කියලා කියන්නේ expense එකක්. මෙතන අඩු කරන්න donation. ඊළඟට කියනවා adjustment number 10 issued ordinary shares by capitalizing. මම පුතේ මේක උඩින් ලියන්නම්. මම මේ ටික අයින් කරනවා. අපිට බෝඩ් එකේ ඉඳ ප්‍රශ්නයක් එනවානේ. මම උඩ ටික අයින් කරන්නම්. මේ ටික ඔයගොල්ලෝ හරියට ලියාගත්තා නේ. මට මේ ටික කියන්න ඕනේ. ආයි calculation එකේදී retained earnings use කරලා profit එක හොයන්න ඕනේනේ. හරියට මේ ටික ලියා ගන්න නැති කියලා මම හිතනවා. හරි. Transaction number 10. Issued ordinary shares by capitalizing 25 million. පුතේ අපි retained earnings capitalize කරලා තියෙනවා 25 million. එහෙනම් retained earnings අඩු වෙනවා. මේක grade 12 කට්ටියට තාම ටිකක් තේරුම් ගන්න අමාරුයි. හරිද? මේක capitalizations of reserves කියලා consider කරනවා.
So that has to be added to the stated capital. ඊළඟට කියනවා paid 40 million for the VAT payable. VAT payable 40 million pay කරලා VAT එකට. එහෙනම් cash balance එක අඩු වෙනවා 40 million. cash balance එක අඩු වෙනවා. අනිත් පැත්තෙන් VAT control account මේක ගෙවන්න නැත්නම් යන්න opening balance එක ගෙවන්න නැති කියලා අපිට හිතන්න පුළුවන්. හරිනේ? pay කරා. එහෙනම් cash balance decreases කියන්නේ VAT control account 40 million decreases. ඔන්න මේක තමයි කතාව. ඊළඟ එක මම කිව්වේ paid 4 million for the personal income tax. MD ගේ managing director ගේ income tax එක personal income tax එක company accounts වලින් ගෙවුවොත් adjustments දෙකක් තියෙනවා. මම කලිනුත් කිව්වා ඒක. එකක් තමයි මේක receivable එකක් විදියට direct එකෙන් අඳුර ගන්න ඕනේ. එහෙම නැත්නම් මේ expense එක business එක බයා කරන්න ඕනේ. business එක බයා කරොත් ඒක expense එකක්. හැබැයි එතකොට ඒක employee ගේ පැත්තෙන් තව income එකක්. තේරුම් ගන්න. හරිද? එතකොට ඩිරෙක්ටර්ට තව ඉන්කම් එකක් විදිහට ඒක කන්සිඩර් කරලා ඒක ඩබල් ටැක්ස් කියලා කියනවා. ටැක්ස් එයාට ආපහු ටැක්ස් එකට ටැක්ස් එකක් ආයි ගෙවන්න වෙනවා. දැන් මේ කම්පැනි ගෙවන ටැක්ස් එකට ඩිරෙක්ටර්ට ආයි ටැක්ස් එකක් ගෙවන්න වෙනවා. හරිද? පැහැදිලිද මම කියන දේ? ඉතින් මම දන්නේ නැහැ එක්සැමිනර් මොකක්ද මෙතන එක්ස්පෙක්ට් කරන්නේ කියලා. හරිද? තේරුණාද? මේක නම් එයා දාලා තියෙන්නේ තේරුමක් නැතුව කියලා තමයි මට තේරෙන්නේ. මොකද A levels ළමයෙක්ට මේ වගේ දෙයක් දාන එක එච්චර හොඳ නැහැ. ඒ කියන්නේ එයා එක පැත්ත එයා මොන පැත්තද හිතලා තියෙන්නේ කියන එක මට තේරෙන්නේ නැහැ. බරපතල වැඩි මේක. ඒ කියන්නේ දැන් මේක දැන් එක්සැමිනරට මෙතන මම එයා හිතපු එක මම කියන්නම්. එයා හිතන්නේ අතන drawings නේ. sole traders ලගේ drawings නේ. එහෙනම් මෙතනත් මේක කොහොමද රෙකෝඩ් කරන්න කියලා එයා හිතුවා. නමුත් එයා හිතන්න නැතුව ඇති මේ double tax කතන්දරේ. හිතව නැහැ කියන්නත් බෑ. ඉතින් එයා අපිට වඩා දන්න කෙනෙක් නේ පේපර් එක හදන්නේ. මම දන්නේ ඇයි පේපර් එකට දැම්මේ නොදා හිටියානම් හොඳයි කියලා මට හිතෙනවා. ප්‍රශ්නයක් නැහැ. තේරුණාද? ඉතින් මම මේකේ සේෆ් ට්‍රීට්මන්ට් එක කරන්නම්. මොකද්ද මම කරන සේෆ් ට්‍රීට්මන්ට්? මේක කියන්න ඕනේ ඈ. අනිත් වැරද්ද මේක රිකවර් කරගන්නවද ඩිරෙක්ටර්ගෙන් නැත්නම් අපි බෝන් කරනවද කියලා කියන්න ඕනේ. කියලා නෑ. ඒක වැරද්දක්. ප්‍රශ්න පත්‍රය හදපු කෙනාගේ වැරද්දක්. බය නැතුව කියනවා අපි. ඒ වැරද්ද. ඉතින් ඔන්ලයින් ක්ලාස් එකක වුණත් අපි ඒක කියනවා. වැරද්ද නේ. බය වෙන්න ඕනේ නෑ. රයිට්? ඒක වැරදි. එයා කියන්න ඕනේ. මම හිතනවා මට සේෆ් මේක මොනවද? ඩිරෙක්ටර්ගෙන් රිකවර් කරගන්නවා කියලා. ඩිරෙක්ටර්ගෙන් රිකවර් කරගන්නවා කියලා හිතුවොත් මම ඒක දානවා අද රිසීවබල්ස් විදියට. කීයද? 4 million. හරි නේද? 4 million. අනිත් පැත්ත මේක කෑෂ් වලින් අඩු කරනවා කීයද? rupees 4 million. ක්ලියර් නේද? හරි නේද? right 4 million. හැබැයි මේක මාකින් ස්කීම් එකේ එක්ස්පෙන්ස් එකක් විදිහට රෙකෝඩ් කරලා ඇති. එහෙම වුණොත් ඒක බිස්නස් එකේ එක්ස්පෙන්ස් එකක්. එක්ස්පෙන්ස් එකක් කියලා ඔයා දැම්මොත් මතක තියාගන්න. හරිද? මම මේ මාකින් ස්කීම් එක එන්න කලින් කතා කරන්නේ. මාකින් ස්කීම් එක ආවට පස්සේ ඒක බලලා උගන්වන්නේ නැහැ. එන්න කලින් කියන්නේ. පැහැදිලිද? මාකින් ස්කීම් එකේ එක්සැමිනර් දැම්මොත් මෙතන ඒක එක්ස්පෙන්ස් එකක් විදිහට හරිද? එතකොට ඒක drawings නෙමෙයි ඒක එක්ස්පෙන්ස් එකක්. මතක තියාගන්න. එතකොට ඒක directors remunerations කියලා තමයි ඒත් අපිට දාන්න වෙන්නේ. හරිද? එතකොට ඕකට ගෙවන tax එක employee ගෙවනවා කියලා අපිට හිතන්න වෙනවා. tax on tax double tax කියලා තියෙනවා ඔක. හරිද? මොකද අහන්න ප්‍රශ්නේ? double tax එක ගෙවන්නේ employee තමයි. එයා තමයි ගෙවන්න ඕනේ. employee තමයි ගෙවන්න වෙන්නේ. ඒකත් කම්පැනි එකෙන් ගෙවනවද දන්නේ නැහැ නේ. ඒතර එහෙම ගෙවන්න බෑ සාමාන්‍යයෙන්. මොකද? ඒක තමයි. ඒක ෆයිනලි අරයා ගෙවන්න ඕනේ. එතකොට ඒක මොකක්ද කරන්නේ? ඒක accounting treatment එක අපිට කියන්න ඕනේ. එතන දැන් මෙයා හොඳ ප්‍රශ්නයක් අහුවා. ඒක නවතින්නේ නැහැ නේ කියලා. හරියටම හරි. එයා වැඩේ තේරුම් ගන්න තියෙන double tax කියන කතාව. හරිද? ඉතින් එතන සාමාන්‍යයෙන් ඒකයි මම කිව්වේ මෙතන accounting treatment එක කොයි විදියට යනවද කියන එක එක්සැමිනර් කියන්න තිබ්බා. එක්සැමිනර් ඔක කිසි ප්‍රශ්නයක් නැහැ. ඩිරෙක්ටර් මේක ආයි පේ කරන්න ඕනේ කියලා කිව්වනම් ඔය ඩබල් ටැක්ස් කතාව එන්නේ නැහැ. අහන්න. මොකද ප්‍රශ්න? නැහැ. ක්ලියර්? හරි. Transaction number 13. Paid 8 million income tax for the first quarter of the self. අන්න මෙන්න company එකේ income tax එක ගෙවලා තියෙනවා. company එකේ income tax එක ගෙවුවොත් ආයි අහන්න දෙයක් නැහැ. ඒක business එකේ expense එකක්. Provided 14 million depreciation. Depreciation. 14 million depreciation PP වලින් අඩු කරන්න. මෙතනනුත් අඩු කරන්න depreciation කියන්නේ.
කියන්න පුතේ 14 මිලියන්. හරි නේද? right. ඔතෙන්ට නිකන් ඉවර කරගන්න. ඔන්ලයින් කට්ටිය ප්‍රශ්න තියෙනවා නම් අහන්න. පුතා ඊළඟට මේකේ ඉන්කම් ස්ටේට්මන්ට් එක හදන්න කියනවා අපිට. මේ net profit එක හොයන්න කියනවා. net profit එක හොයන්න නම් ඔයගොල්ලෝ මට උදව් කරන්න ඕනේ මේ ඕකේ මම මෙතන අයින් කරානේ ඉන්කම් ස්ටේට්මන්ට් එකේ රිටේන් earnings වල රෙකෝඩ් කරපු දේවල් ටික. හරිද? they want you to calculate the profit. හරි. අපි මේ ඉන්කම් ස්ටේට්මන්ට් එක හදන්නම්කෝ. එතකොට වැඩේ ඉවරයිනේ. We will prepare the income statement. හරි. පුතේ මේ ඉන්කම් ස්ටේට්මන්ට් එකේ අපිට ඉස්සලාම ගන්න පුළුවන් සේල්ස් නේ. මට කියන්න අපි කී පාරක් සේල් කරලා තියෙනවද? ට්‍රාන්සැක්ෂන් නම්බර් 2 එකේ සේල් එකක් තියෙනවා. ඒ සේල් එකේ වැලියු එක කීයද? 118ක් ඩෙටර්ගෙන් හම්බ වෙන්න තිබ්බට ඇත්ත වැලියු එක 100යි නේ පුතා. නේ? ඇත්ත වැලියු එක 100යි. ඊට අමතරව ආපහු සේල්ස් කරේ නෑ නේද? නෑ නේද? නෑ නේද? no sales, right? There was only one sales නේ. credit sale එකක් විතරයි. හරි. එහෙනම් value of the sales is 100. ඔතනින් අඩු කරන්න ඕනේ sales return. පුතේ මට කියන්න sales return කීයද? sales return කියලා income column එකේ retain earnings column එකේ record උනේ කීයද? 25 නේ. 29.5 return උනාට ඒක ඇතුලේ VAT එක තිබ්බා 4.5. එහෙනම් value of the sales return මම income එකෙන් drop කරේ කීයද? 25. එහෙනම් net sales how much? net sales කියන්න 75,000. මෙන්න මේකෙන් අඩු කරන්න ඕනේ cost of sales. මට කියන්න cost of sales කීයද? cost of sales කීයද? පුතේ සේල් අපි කරපු පළවෙනි සේල් එකේ කොස්ට් එක කීයක් වුණාද? 70යි. හැබැයි 16ක් රිටර්න් ආවනේ. අපි කරපු පළවෙනි සේල් එකේ කොස්ට් එක කීයද? 70 නේ. අපි කරපු සේල් එකේ කොස්ට් එක කීයද? 70 නේද ළමයි? ඔය රිටේන් earnings column එක බලන්න. එතකොට ඒක බොහොම පැහැදිලිව තියෙනවා. cost of sales කියලා තියෙන්නේ කීයද? cost of sales කියලා 70 තියෙනවා. හරි නේද? ඕකෙන් රිටර්න් ආවා කොච්චරක්ද? 16. එහෙනම් 54 නේද? cost of sales. Cost of these sales was 54. That's it. කොච්චරයිනේ? එහෙනම් gross profit will be how much? Is it 21? Gross profit is 21. Am I right? And for these, you add in other income and expenses. Other income and the expenses. Right. Okay, other income තියනවද පුතේ දැන් මේකේ? ඔව්නේ. හරි. මේක අඳ ගන්නකො ෆෝමැට් එක ටක් දාලා. එහෙනම් can I record the balance? පුතේ, what are the other income? අපිට මෙතන discount received එකක් තිබ්බ නේද 10,000? That you recognize as the other income, discount received 10,000. ඊළඟට expenses. Discount allowed තිබ්බ 5,000. What were the expenses? There's a discount allowed rupees 5,000. ඊළඟට interest 10,000. Interest rupees 10,000. මේක interest නේද? 10,000. අර test run එකේ expense එක. Cost of the test run, that also you need to consider as an expense. Cost of the test run, that is 1,000. Electricity bill 3,000.
Quart එකකට හදන්නේ නම් period එකටම ගන්න 3000. Donations 2000. VAT එක pay කරපු එක expense එකක්ද නෑ. VAT is right, payment of VAT is a very good settlement of a liability, right? It's not an expense, it's a settlement of liability. Good. Personal income tax එක ගෙවපු එක ඔයා expense එකක් විදියට මෙතෙන්ට දැම්ම නම් ඔයා expense එකක් විදියට දාන්න. හැබැයි මම දැම්මේ මේක receivable from asset මේ from the manager කියලා. ඒතකොට direct එකේ මේක receivable එකක් නම් මම other receivables වලට දැම්ම එනම expense එකක් විදියට දාන්නේ නැහැ. ඉතින් examiner අපි බලමු marking scheme ආවට අපි අනිවාර්යෙන් බලමු මතක් කරන්න මට අමතක වුණොත් කොහොමද එයා දාලා තියෙන්නේ කියලා කතා කරා. මම හිතන්නේ නෑ එයා receivable එකක් විදියට දාලා ඇති කියලා. හවුද? ඉතින් ඒක තමයි පැනල් එකක් ඉන්නේ නේ. ඒතරද ඊට පස්සේ අර paper discussions වලට යනවානේ. ඒ paper discussions වලදී ආපහු suggestions ගේනවා. දැන් අපි මම පැනල් එකේ හිටියනම් මම කියනවා මේක මේ විදියටත් හිතුවොත් ළමයා මොකද කරන්න කියලා. ඉතින් අනිත් කට්ටියත් එහෙම හිතලා ඒගොල්ලන්ටත් ඊට පස්සේ ඒක හිතුනොත් එහෙනම් ඒ වගේ දෙයක් කතා කරලා මේකට ලකුණු වෙන්න පුළුවන්. දැන් මේක වෙන්න පුළුවන් දේවල් මෙහෙමයි. පළවෙනි දේ තමයි examiner මේක දැනගෙන හිතාමතාම දාලා වෙන්න පුළුවන්. අපි හිතනවා ඒ alternatives දෙකම marking scheme එකට originally ගේන්න පුළුවන්. ඒක නම්බර 1. එහෙම වුණොත් කිසිම ප්‍රශ්නයක් නැහැ. නම්බර 2 examiner එක method එකක් විතරක් ඔළුවේ තියාගෙන marking scheme එක හදනවා. හැබැයි paper panel discussion එකේදී කවුරු හරි කෙනෙක් මේ ප්‍රශ්නේ ගේනවා. ගෙනාවට පස්සේ එතකොටත් ඒක marking scheme එකට එන්න පුළුවන්. නම්බර 3 තමයි examiner ට ඔක ඔළුවට එන්නේ නැහැ. paper panel වල කතා කරන්නේ නැහැ. එහෙම වුණොත් ඉතින් sorry තමයි. පැහැදිලිද? එහෙම වුණොත් ඉතින් sorry තමයි. ඒක කරන්න දෙයක් නැහැ අපිට. ඒක පැහැදිලිද? හැබැයි අපි believe කරනවා ඒක එහෙම වෙන්නේ නැහැ. මොකද අපිට වඩා accounting ගැන දන්න කට්ටිය තමයි ප්‍රශ්න පත්‍ර හදන්නේ. තා panel discussion වලට යන්නේ කියලා අපි හිතනවා. ඒකයි අපි කිව්වේ. marking scheme ආවට පස්සේ බලමු. හරිද? marking scheme ආවට පස්සේ බලමු. මොකද වෙන්නේ කියලා බලමු. ටික අපිට එතනින් එහාට කරන්න පුළුවන් දෙයක් නැහැ. හරිද? එතනින් එහාට අපිට කරන්න පුළුවන් දෙයක් නැහැ. ඕනනම් ඉතින් මේ ඒගොල්ලන්ට කතා කරන්න පුළුවන්. හරිද? බලමු marking scheme ආවට පස්සේ. හරි? ඒ ඇරෙන්න අපිට වෙන ඉතින් කරන්න දෙයක් නැහැ. ඒක ඉතින් හැමෝටම පොදුයිනේ ඒක. හරි? ඊළඟ එක. බිස්නස් එකේ ඉන්කම් ටැක්ස් ගෙවලා තියෙනවා පුතා 8 මිලියන්. අන්න ඒක බිස්නස් එකේ එක්ස්පෙන්ස් එකක්. මම ගත්තේ නෑ ඉන්කම් ටැක්ස් 8 මිලියන්. ඊළඟ එක ඩිප්‍රිසියේෂන්ස් කීයද? 14 මිලියන්. පේනව නේද ඔයගලන්ට? ඩිප්‍රිසියේෂන් 14 මිලියන්. හරි. ඔච්චරයි. එහෙනම් අද ඉන්කම් එක පුතා 10000 ඇඩ් වෙනවා. expenses ටික total මේ ටික total කරාම කීයද? 10 24 28 38 43 ද? අපිට කියනවා depreciation part එකකට දීලා තියෙනවා provided 14 million depreciations on the property plant and equipment for a quarter. Income tax also for the quarterly assessment එක. එහෙනම් මෙතන තියෙන loss එකක් නේ. That's 8 million loss for the first quarter. Am I right? There's an 8 million loss for the first quarter. Right? ඉවර කරා. 8 million loss for the first quarter. අහගන්නකෝ මේ accounting paper එක හරිද? ඕගොල්ලෝ මේවා මාරු දේවල් වගේ consider කරන්න එපා පොඩ්ඩක්වත්. මේකේ ඇත්තටම කිසිම අමාරු දෙයක් නැහැ. තේරුණාද? මේකේ ඔයා පොඩ්ඩක් හරි දැනගන්න ඕනේ මෙන්න මේ adjustment එක. අර initial test run එකට අදාළ adjustment එක. ඒක පොඩ්ඩක් අමාරුයි. ඒ ඇරෙන්න අනිත් කිසි දෙයක් අමාරු නෑ. අර director remunerations කතාවත් ඉතින් ඔයා දැනගන්න ඕනේ දෙයක් තියෙනවා. හරිද? ඒ දෙක ඇරෙන්න අනිත් වෙන කිසි එකක් අමාරු නෑ. මේ adjustments ඔය විදියටම අපි කතා කරා ඕන තරම්. ඔයාට අපි past papers ටික ඔක්කොම කතා කරලා තියෙනවා. additional questions කතා කරලා තියෙනවා. ටියුට් එකේ ගණන් දාලා තියෙනවා. ඒ ගණන් ටික කරා නම් මේ ගණන් ටික අනිවාර්යෙන් මේ හැම එකක්ම කරන්න පුළුවන්. ඉතින් එතනින් එහාට paper එකේ ප්‍රශ්න අහන්නේ නැත. තේරුණාද? paper එකේ ප්‍රශ්න අහන්නේ නැත. ඉතින් මම කියන්නේ ඔයාට කිසි දෙයක් මම පන්ති ඇතුලේ කරන ඒවා මිස් කරන්න බෑ. මිස් කරොත් ලෙඩේ. දැන් මේ වගේ ගණන් ඕන තරම් අපි හදලා තියෙනවා. හරිද? ගණන් ඕන තරම් හදලා තියෙනවා. මට මේ මතක විදිහට ඊයේ පෙරේදත් මම මේ අපි මේ sales return තියෙන adjustment එකක් අපි කතා කරා. sales return තිබ්බම cost of sales adjust කරන්නේ කොහොමද කියලා කතා කරා. ඉතින් එතකොට මේ ආයි කියන්නේ ඕන කෙනෙක්ට ඕන විදිහට paper එක අමාරුයි කියලා කියන්නේ accounting paper එක අමාරු වෙන විදිහක් නෑ වැඩේ හරියට කරොත්. especially ඔයා අපි කරපු දේවල් මිස් නොකර කරොත්.
පැහැදිලිද? හරි. අපි යනවා පුතා ඊළඟට මේකේ වාට කරන්න පුළුවන් තව ක්වෙස්චන් එකක් තියෙනවා. ඒක තමයි ක්වෙස්චන් නම්බර් 4A. හරි. ඒකට අපි යනවා. ඒක කියනවා 4A. මේක අහලා තියෙන්නේ prime entry books වලින්. Narada traders commence a retail business on 1st Jan 2025. This business purchase goods only on credit basis. The sells goods on both credit basis and the cash basis. The business is registered for the value-added tax. The following transactions have been carried out by the business during the month of January. They have given few transactions. The furniture is available from 1st April 2025. 1st Jan 2025, useful lifetime is 5 years, residual value is 0. They wanted to prepare receipts journal, payment journal, sales, purchases, general journal. Journal entries the post-transaction of the prime entry books to the general ledger, cash account, VAT control account and the bank loan account. හරිද? මේක general journal එක ඇරෙන්න අනිත් හැමදේම මම කතා කරලා තියෙනවා. general journal එක මම කතා කරන්නේ rectifications of errors කතා කරද්දී. journal වල හැම journal එකක්ම කතා කරලා මම recordings ඕගොල්ලන්ට දාලා තියෙනවා. recordings බලලා නැත්නම් මේ ගාන කරන්න අමාරුයි. හරිද? එක්ක පන්තියෙන් ඕනේ එක්ක රෙකෝඩින් බලන්න ඕනේ. දෙකෙන් එකක් කරන්න ඕනේ කොහොමද? මිස් වුණොත් එතන මේකක් තියෙනවා. රෙකෝඩින් බලන්න මොන හරි ඉෂුව එකක් තියෙනවා නම් මෙහි ඇවිල්ලා හරි බලන්න පුළුවන්. අපේ ගෙදර හරි ඇවිල්ලා බලන්න පුළුවන්. එහෙම නැත්නම් මොකක් හරි මෙතඩ් එකක් හදාගෙන පුතයි රෙකෝඩින්ස් එක බලා ගන්න. දැන් පන්ති ආවේ නැත්නම් රෙකෝඩින් බලන්න වෙනවනේ. නැත්නම් ඒක මිස් වෙලා. මිස් වුණොත් ඉතින් ඉෆෙක්ට් වෙනවා. මිස් වුණොත් ඉෆෙක්ට් එක. මිස් කරන්න බෑ මුළු සිලබස් එකම ප්‍රශ්න. ඒක තමයි accounting paper එකේ තියෙන. ඒක දැන් අනිත් මම දන්නේ අනිත් subjects accounting වල එහෙම නෑ. හැම එකෙන්ම අහන. sales ඔය හැමවලන්න මුළු සිලබස් එකේ මුල ඉඳන් අකට පිළිවෙලට අහලා තියෙන ප්‍රශ්න. මිස් කරොත් ලකුණු නෑ එච්චරයි. වඩා අතාරින්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. මට ප්‍රශ්නයක්වත් නෑ. හැබැයි ලකුණු නෑ. ඒකට අදාළ කොටස කරෙන්නේ නෑ. ඒ නිසා මිස් කරන්න බෑ. ඕක තමයි ස්ට්‍රැටජි එක. මිස් කරන්න නැතුව සිලබස් එක කවර් කරා. ඉවරයි. ඒක කරාලා ඒ කරාට පස්සේ ඒක ප්‍රශ්න වලට උත්තර ලියන්න ඔයාට මේ rocket science knowledge එකක් ඕනේ නැහැ. කවර් කරගන්න එක තමයි ඕනේ. දැනගන්න එක තමයි ඕනේ. මේ කවර් කරගන්න එක තමයි වැඩේ. හරිද? ඒක කරමු. හරි. පුතේ මේ අපිට receipts journal අඳින්න කියනවා. payment journal, sales, purchases, general journal. right. හරි. අපි journals ටික ටක් ගාලා අඳිමු. We will do this. We'll have the receipts journal first. උතේ දැන් මේක VAT registered business එකක් කියලා අමතක කරන්න එපා. VAT registered business එකක් නම් analysis column පහක් තියෙනවා VAT column එකත් එක්ක 1 2 3 4 5. Then you call it as receipts journal, date, receipts number, description, discount received, and the payment. And here you get the analysis column, sales, VAT, cash collection from debtors, other income and other receipts. Payment journal. Also, you should have the payment journal. Date, payment voucher number, description, discount received and the payment, and then you get the analysis column. Purchases, VAT, cash paid to creditor, expenses and other payments. And then we are supposed to get the sales journal,
date, invoice number, customer, value, VAT and the total. Purchases journal, date, invoice number, supplier, value, VAT and the total. Also you are supposed to get the general journal. Now general journal එකට අදාළ question එකක් කරන්නම්. general journal එකට අදාළ question එකක් කරන්නම්. හරිද? I'll do that as well, right? හැබැයි general journal එක මම පස්සේ theory class එකේ කතා කරනවා. right? ඉක්මනට අඳ ගන්න format එක. Those who haven't done the question have the right, can we start it? Have you have the format? හරි. උදා 2025 ALL paper question number 4A. Narada traders commence the retail business on 1st Jan. මේක just started business එකක් which has no opening balances. This business purchase goods only on credit basis and sells both purchases they do only on credit basis, but the sales both cash on the credit. The business is registered for VAT transactions carried out during the month of January. හරි. පුතේ purchases කරන්නේ credit basis cash purchases නෑ. එහෙනම් මට ඇත්තටම මෙතන payment journal එකේ purchases VAT කියලා column දෙකක් ඕන වෙන්නේ නෑ නේ. cash purchases නෑනේ. නේද? credit purchases විතරයිනේ. හරි. පළවෙනි එක owner invested 200,000 in cash. Okay. On 1st Jan, where do we record it? In the receipts journal. Capital introduced by the owner. invest කරලා තියෙනවා 200,000 in cash. So the owner invest කරොත් that you have to record under other receipts. And furniture 480. පුතේ furniture එකක් එයා invest කරලා තියෙනවා 480. ඒක අපිට receipts journal එකේ record කරන්න පුළුවන්ද? බෑ. receipts journal එකේ record කරන්නත් බෑ, වෙන එක special journal එකක record කරන්නත් බෑ. එහෙනම් ඒක අපිට record කරන්න වෙන මොන journal එකේද? general journal එකේ. මතක තියාගන්න, if there's any transaction that cannot be recorded in the special journal need to be recorded in the general journal. හරිද? එහෙනම් general journal එකේ ලියන්න මොකද්ද double entry එක පුතා? when owner introduce a furniture as a capital කියන්න. furniture account debit, furniture debit 480, capital credit how much කියන්න 480. being recorded the furniture introduced by the owner. being recorded the furniture introduced by the owner. Hurry. Obtain bank loan 600,000. Right. So the ඊළඟ bank loan එකක් අපි අරගෙන තියෙනවා. When you obtain a bank loan, that is also a receipts. Value is 600. Interest අපි පස්සේ adjust කරමුවා. Interest adjust කරමු month end එකේ. That is also you record under other receipts. හරි. ඊළඟට කියනවා 5th of January purchase goods for 472 from Dasun on credit. පුතේ credit purchases where we supposed to record? 5th January credit purchases where we supposed to record? In the purchases journal. 5th January, from whom you made the purchase? From Dasun. 472 අපිට සල්ලි වලින් හම්බ වෙනවා. sorry අපි total value එක 472. ඕක ඇතුලේ VAT එක තියෙනවා 72. එහෙනම් value of the purchases will be how much? 400. ඔයා VAT registered business එකක් නේ. You are a VAT registered business. Therefore VAT on purchases is an asset. Sold goods for 118. VAT included 18. Right. මේක පුතේ cash sale එකක්. 7 January cash sale එකක්. කොහෙද record කරන්නේ?
receipts journal එකේ නේ right record කරන්න බලන්න ඒක record කරන්න මම විනාඩි දෙක තුනක් දෙන්න ඉවර කරන්න හරි අද ඊළඟ එක cat tail 7th of January 7th January sales වලින් හම්බුණා පුතා ඔයාට 118 ඔක ඇතුළේ VAT එක තියෙනවනේ 18 එනවා වගේ income එක කීයද just 100,000 sold to Binara 236 පුතා ඒක credit sale එකක් නේ 12th of January there was a credit sales to Binara value of the sales 236 ඕක ඇතුළේ VAT එක තියෙනවා 36 value is 236 VAT එක තියෙනවා 36 එහෙනම් value of the sales is 200 purchase goods 531 from Anura credit purchases 15th of January from whom you purchase Anura 531 ඕක ඇතුළේ VAT එක තියෙනවා 81 that is 450 sold goods to Sandun 590 on credit sales 20th January credit sale to Sandun 590 is a total amount ඕක ඇතුළේ VAT එක 90 එන value of the sales 500 right value of the sales 500 ඉවර කරන්න 22nd of January received the full amount from Binara 22nd of January cash collection from debtor cash collection from Binara Binara has to pay you how much Binara අපි sale එකක් කරලා තිනවා 236 එයා 236 ම අපිට ගෙවනවා cash collection from debtors 236 sell the full amount due to Dasun පුතේ දසුන්ට ගෙවන්න ඕනේ 472 හැබැයි එයා අපිට 10,000 discount එකක් දෙනවානේ 25th of January දසුන් creditor දසුන්ට ගෙවන්න ඕනේ 472 හැබැයි අපි ගෙවන්නේ 462 මොකද අපිට discount එකක් හම්බෙනවා 10 ගෙවපු ගාන 462 ඒක රෙකෝඩ් කරන්න creditors කරමු 462 paid operating expenses 140 28th of January payment operating expenses 140 that you record under expense last one paid the loan installment 31st of January you paid the bank loan installment 13,000 that includes the interest of 6,000 and our loan balance reduces just by 7,000 all the transactions we have recorded Puta all the transactions we have recorded now take the total kara right make a total karanna 800 236 1800 1.1 million 54 the total receipts බලන්න මගේ total වැරදි නම් කියන්න Hari. Did you record everything? බිනරගේ එකේ වැට් කොලම් එක බිනරට ක්‍රෙඩිට් සේල් එකක් කරලා තියෙනවා 236 දාලා තියෙන්නේ පුතේ මේ
බිනරගෙන් සල්ලි හම්බ වෙද්දී ඒක දාන්නේ නැහැ යා. වැට් එක නේ වැට් එකත් එක්ක කෑෂ් කලෙක්ට් කරගන්න. වැට් එකත් එක්ක කෑෂ් කලෙක්ට් කරගනිද්දී කෑෂ් account debit debtors control account credit. එතකොට කෑෂ් කලෙක්ට් කරගනිද්දී debtor balance එක රිකවර් කරගන්න. ඒක ඇතුලේ වැට් එක තියනවද සේල්ස් තියනවද මොනවද කියලා බලන්නේ නැහැ. හැබැයි සේල් එක රෙකෝඩ් කරද්දී අපි වැට් එක රෙකෝඩ් කරනවා. ඒතර debtor ගෙන් සල්ලි හම්බ වෙද්දී double entry එක cash debit debtors control account credit. හරි නේද? right. මොකද්ද ඊළඟ requirement එක? they want you to write the journal entries. පුතේ මම මේ receipts journal එක මෙතනින් අයින් කරනවා ඈ. receipts journal එක මෙතනින් අයින් කරනවා මට මේ figures ටික කියන්න. receipts journal එක අයින් කරනවා මට ඉඩ නැති නිසා මට ඒකේ තියෙන figures ටික කියන්න. හරි. receipts journal එක general ledger එකට copy කරන double entry එක අහනවා. මොකද්ද double entry එක? receipts journal එක general ledger එකට copy කරන double entry එක මොකක්ද? කියන්න. සල්ලි හම්බ වෙලා තිබ්බ කීයද? receipts column එකේ total එක කීයද? 1.1 million 54ද? කීයද? 1,154. ඒක debit කරනවා cash control account debit 1,154. පුතේ 1,154 වලින් sales නිසා අපිට කීයක් හම්බුණාද? 100,000. sales 100,000. VAT එක 18 නේ? VAT එක 18. cash collection from debtors කීයද? 236 ඊළඟට other column එකේ capital කියලා තියෙනවා කීයද? කීයයි? 200,000. අර 480 record කරන් 200 නේ? 200. ඊළඟට යා bank loan එකක් කරන් තියෙනවා කීයද? 600. අර නේද ඔක්කොම? ඔච්චරයි නේ? right එක discounts තිබ්බේ නැහැ. එහෙනම් this is the journal entry to copy the total of the receipts journal to the ledger. හරි. payment journal එකත් copy කරමු අපි. payment journal. payment journal එකේ total payments කීයද පුතේ? right ඔක ඉවර කරන්න. finish it off. හරි. මට කියන්න payment. පුතේ මේ payment වලට කලින් discount receipt column එක තියෙනවානේ 10,000. discount receipts වල double entry එක trade payable control account debit 10,000 discount received account credit how much? rupees 10,000. හරි නේද? ඊළඟට total payments මම මේ ටික අයින් කරනවා. payment column payment total payments කීයද? same cash how much you credit කියන්න. 615. හරි නේද? 615 සල්ලි වලින් ගෙව්වා. ඒකෙන් purchases නෑනේ, වැටුත් නෑ. ඒ කියන්නේ හැබැයි cash pay to creditors කීයද පුතේ? කීයද? 162. 462. ඊළඟට expenses 146. මොකක්ද expense එක? operating expense debit කීයද? operating expenses වල debit වෙනවා 140. 140 එච්චරද expenses තියෙන්නේ? interest එක තියෙනවානේ. loan interest කියලා debit වුණා කීයද? 6,000. and bank loan repayment එකක් තියෙනවා 7,000 නේ. the bank loan account debit 7,000. තව මොනවාද? එච්චරද payments? එච්චරයි. හරි. ඊළඟට අපිට තියෙනවා sales journal එක. sales journal එකේ මේ 826 කොහෙටද දාන්නේ? trade receivable control account නේ. අපි credit sale එකක් කරලා තියෙනවානේ. එහෙනම් trade receivable control account debit 826 sales account credit 200 VAT account credit how much කියන්න?
126. 126. ඊළඟට purchases journal මේව හරියම මේ journal general journal එකක ලියන්න ඕනේ purchases journal. උදේ narrations උත් මේකේ ලියන්න ඕනේ. හැම එකම ලියන්න narration being copy the total of the receipts journal to the ledger, being copy the total of the purchases journal to the ledger, being copy the total of the sales journal to the ledger, make a payment, being copy the total of the purchases journal to the ledger. Purchases journal එක මොකක්ද? Purchases account debit 850, that account debit 153, trade payable control account credit 1003. හරි. එහෙනම් ඔන්න journal entries ටික හරි පුතා. Now what are we supposed to do? මේකේ ledger accounts කීපයක් අපෙන් අහලා තියෙනවානේ. What are the ledger accounts? Cash control, VAT control, bank loan. Cash control, VAT control, bank loan. හරි. හදන්න බලන්න cash control මේකේ opening balances නෑ මේක just started business එකක් නේ, so it has no opening balances. Well here හරි ledger accounts එක අඳිමු. cash control account එකට debit වෙලා තියෙනවා 1.1 million 54. ඒකේ opening balance එකක් නෑ මේක just started business එකක් නේද? එහෙනම් මෙතන record කරන්න paying receipts 1,154. Payments here 615, right? Payments make a credit karanna. Payments 615. No opening balance. You can take the total. Ilana VAT control account. Pute VAT control account credit to na 18. Ne, within 18. කොහෙටද debit උනේ? cash. ඒ කියන්නේ VAT on cash sales. එහෙනම් cash කියලා මේකට credit කරන්න 18. ඊළඟට payment journal එකේ VAT නැහැ. cash purchases නැහැනේ. හැබැයි VAT on credit sales කීයද? 126. නේ? VAT account එක debit ද credit ද වෙලා තියෙන්නේ? credit. එහෙනම් VAT control එක credit කරන්න 126 මොනවද මෙතන ලියන්නේ? trade receivable. මෙතන saying trade payable how much? 153. මේ VAT on cash purchases 153. VAT settlements මොකුත් තිබ්බේ නැහැ නේද? VAT paid මොකුත් තිබ්බේ නැහැ. That's all. හරි. මේකේ receivable balance එකක් create වෙන්නේ නේ. Debit total 153, balance carried down. Is it 19,000? 19,000. ඊළඟට අපිට bank loan account එක හදන්න කියනවා. පුතේ bank loan එකට credit වුණා. අපි loan එකක් ගත්තා 600. 13 repay කරාට loan account එකට debit කරන්නේ just 7,000 because 6,000 is interest. එහෙනම් how much the value of the bank loan account? That is 593,000.
පුතා මේක ඔයාගේ 20යි 5 25 පේපර් එකේ question number 4A 25 marks ලකුණු 25 25 marks එකේ accounting equation question එකටත් ඒගොල්ලෝ 25 marks allocate කරලා තියෙනවා. ලකුණු 50 කියන්නේ ඔක හතරෙන් බෙදෙන්න ඕනේ ආ. එතකොට 12.5 ගන්න පුළුවන්. දැනට 2027 එක්කෙනෙක්ට ලකුණු 12 මාරක් ගන්න පුළුවන් සෙකන්ඩ් පේපර් එකේ. ෆස්ට් පේපර් එකේ ඊටු ටික ස්කෝර් කරන්න පුළුවන්. රයිට්. ඉවර කරා. ලබන සතියේ තියරි ක්ලාස් එකේ අපි කන්ට්‍රෝල් accounts ඉවර කරනවා. හරිද? එතකොට ඔයගොල්ලන්ට මෙන්න මේ වැඩ ටික ඉවර කරගන්න ඕනේ අනිවාර්යෙන්. පළවෙනි රෙකෝඩින්ග්ස් තුන බලපු කට්ටිය හතරවෙනි රෙකෝඩින් එක බලන්න. නම්බර 1. හතරවෙනි රෙකෝඩින් එක බලලා ඒකට අදාළ පේපර් එක මම අද දුන්නා ඔයගොල්ලන්ට. ඔන්ලයින් කට්ටියට මම ඒක මේ ඔයගොල්ලන්ගේ WhatsApp එකට දැම්මා. ඒ ටියුට් එක කම්ප්ලීට් කරලා ඒක කරන්න. කරගෙන එන්න ලබන සතියේ. හරිද? එතන නම්බර 1. රෙකෝඩින්ග්ස් පළවෙනි තුනම බලපු නැති කට්ටිය ඉන්නවා නම් පළවෙනි තුනම රෙකෝඩින්ග්ස් බලන්න. බලලා ටියුට් එක කම්ප්ලීට් කරලා ඇඩිෂනල් ක්වෙස්චන්ස් දෙකක් අපි කරලා තියෙනවා. පේපර්ස් දෙකක්. ඒ පේපර්ස් දෙකත් කරලා රෙකෝඩින්ග්ස් උත් බලන්න වෙනවා. බලලා තමයි හතරවෙනි එක කරලා ඒකට අදාළ ක්වෙස්චන් එක කරන්න වෙන්නේ. නැත්නම් හතරවෙනි එක කරාට තේරෙන්නේ නැහැ. හරිද? ලබන සතියේදී ඔයා අනිවාර්යෙන් මේ දේවල් ටික කරගෙන එන්න. අපිට මේ එක එක සෙල්ලම් දාන්න පුළුවන් වෙන්නේ වැඩේ වෙනම යන නිසා. අද පාස් පේපර් එකක් අපි ඩිස්කස් කරා නේ. මොකද ටයිම් එක අපිට ඇලොකේට් කරලා තියෙන ටයිම් එක අපිට වෙනම යන නිසා අපිට වැඩේ කරන්න පුළුවන්. හරිද? එහෙම නැත්නම් මේ පැය දෙකක් කියලා කියන්නේ මාර මේ ක්‍රූෂල් ටයිම් එකක් හරිද? අපිට ඕන දේවල් කරන්න බෑ. හරිද? නමුත් දැන් අපිට පුළුවන් මේ වැඩේ නිසා ඔය වැඩේ කරන්න අනිවාර්යයෙන්. හරිද? ඊට අමතරව මම ඔයාලට දාලා තියෙනවා මේ OTQ papers දෙකක් මේ වෙද්දී online theory question papers දෙකක්. ඒ papers දෙක මම physical කට්ටියට අද දුන්නා. ඒකත් කරලා ඒකෙත් recordings Gmail එකට දාලා තියෙනවා බලන්න. මේ දැන් මට ඕනම් පුළුවන් මේ පන්තියේ ඇතුලේ විතරක් ගණන් ටික හදවලා යවන්න. ඉතින් ඒකෙන් ඇති වැඩක් වෙන්නේ නැහැ. දැන් මේ ටික ඔයා ගෙදර ගියේ නැත්තම් මේ පන්තියේ හිටියේ නැහැ හා සමාන. ගෙදර ගිහලා කරේ නැත්තම් පන්තියේ හිටියේ නැහැ හා සමානයි. මම දෙන ගණන් තනියෙන් ගෙදරදී හදුවේ නැත්තම් පන්තියේ හිටියේ නැහැ හා සමානයි. ඉතින් වැඩක් නැහැ අය කතා කරලා. තනියෙන් ගණන් හදන්න. ගණන් හදලා මෙව කරා. හරිද? තේරුණාද මම මේ කියන දේ? ඒතර ලබන සතියේ මම control accounts පාඩම ඉවර කරනවා. හරිද? අර additional questions උත් කතා කරලා තව paper එකක් මම දෙන්නම්. හරිද? තව paper එකක් මම දෙන්නම්. ඒතර ඒකත් ඉවර කරලා අපි ලබන සතියේ control accounts ඉවර කරනවා. ඊට පස්සේ සතියේ මම පටන් ගන්නවා rectifications of errors. ඒක අපි theory sessions ටික live discuss කරනවා. Q&As වෙනවා අපි discuss කරගෙන යනවා. හරිද? ඒක ඉවර වුණාට පස්සේ ඔයාගේ book keeping part එක ඉවරයි. ඊට පස්සේ තියෙන්නේ financial statements හදන්න. හරියට අර මෙන්න මේ වගේ වැඩක්. ඔයා driving license තියෙනවද ඔයගොල්ලෝ තාම නෑනේ ඔයගොල්ලන් driving license ගන්න ගියාම ඉස්සෙල්ලාම ආව පාරට දාන්නවද යන් කියලා? එහෙම දාන්නේ නෑ. හරිද? ඉස්සෙල්ලාමනේ ක්ලච් එක පුරුදු කරනවා, බ්‍රේක් එක, hand light නේ, hand brake signal ඕවා ටික ඔක්කොම පුරුදු කරලා side mirror එක බලන නේද පුරුදු කරලා නේද? ඊට road signs උත් ඔයාලට කියලා දීලා ඒ අතර පොතක් දෙනවා පාඩම් කරන්න කියලා ඔක්කොම කරලා ඉවර වෙලා තමයි ඔයාව පාරට දාන්නේ. හරිද? දැන් ඔයාට ඔය road signs ටිකක් දැන් අපි road signs ටික කියලා දෙනවා දැන් accounting concepts කියන පාඩමේ. හරිද? තාම road signs ටික දන්නේ නැහැ. ඒක කියලා දෙනවා ඊළඟ පාඩමේ accounting concepts rectifications of ඉවරුණාට පස්සේ. හරිද? errors ඉවරුණාට පස්සේ අපි කියලා කරන පාඩමෙන් එක කතා කරමු. අර basic දේවල් ටික දැන් ඔයා දන්නවා. දැන් clutch එක මොකක්ද කියලා දන්නවා. නේද? accelerator එක මොකක්ද කියලා දන්නවා. brake එක මොකක්ද කියලා දන්නවා. hand brake එක කියන්නේ මොකක්ද කියලා දන්නවා. වමට signal දාන්නේ කොහොමද කියලා දන්නවා. දකුණට signal දාන්නේ කොහොමද කියලා දන්නවා. දැන් ඔයාලට වයවට සිග්නල් දාන්න කිව්වා වයිපරේ දාන්නේ නැහැ. දැන් දන්නවා. බ්‍රේක් ගන්න කියලා කිව්වම දැන් ඇක්සලරේටරේ පා ගන්නෙ නැහැ. දැන් දන්නවා. ඒ කියන්නේ ක්‍රෙඩිට් සේල් එකක් කරාම රිසීට් ජර්නල් එකේ ගිහලා රෙකෝඩ් කරන්නේ නැහැ. පැහැදිලිද? කරන කට්ටිය ඉන්නවා නම් ඒ කියන්නේ ඇක්සලරේටරේ මේ බ්‍රේක් එක වෙනකොට ඇක්සලරේටරේ පා ගන්නවා. ඒක හැප්පෙනවා කියලා. තේරුණාද? බ්‍රේක් ගන්න ඕන දැන. ඒ නිසා දැන් ඔන්න අපි මේ මුල් ටික තමයි දැන් මේ යන්නේ. ඒක කරගෙන ඉවරයි. දැන් පාරට දාන්න ඔන්න මෙන්න දැන් ඉන්නේ. ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට්ස් හදන්න ඔන්න මෙන්න ඉන්නේ. හරිද? ඒකයි මම කියන්නේ දැන් පාරට දාද්දි දැන් බලන්න බෑ. දැන් බ්‍රේක් ගහන්න කියනකොට බ්‍රේක් ගහන්න ඕන නැත්නම් ගිහලා හැප්පෙනවනේ. පුටිත් කන්න වෙනවා. තේරෙනවද මම කියන කතාවට තේරෙනවද? ඒ නිසා මේ අර මේ ගේ ඇතුලේ ඉඳිද්දි එහෙම නැත්නම් මේ ඇතුලේ ඉඳිද්දි මේක ඒ ලොකු ප්‍රශ්නයක් නෑ. දැන් එළියට වහින්න යන්නේ. ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට්ස් හදන්න යන්නේ.
එතකොට මේ කතන්දර ටික හරියට අඳුර ගන්න ඕනේ. ඒකයි මම මේ කියන්නේ. ඒක මම මේක ටර්නින් පොයින්ට් එකක් කියලා. නැත්නම් ඩ්‍රයිවිං එපා වෙනවා, බය වෙනවනේ. තේරුණාද? පාරට දාපු ගමන් ගිහිල්ලා ඇනපු ගමන් එකේ නේ කොහෙටද ගිහිල්ලා හප්පපු ගමන් ආයි ජීවිතේට ඊට පස්සේ බයයි. ඇයි ඒ? ආයි හැප්පෙයිද දන්නේ, ආයි හැප්පෙයිද දන්නේ, ආයි හැප්පෙයිද දන්නේ ඔන්න බයයි. ඉතින් බය නැති කරගන්න තමයි දැන් මං කිව්වේ මොනවාද? රෙකෝඩින්ග්ස් බලලා බැරි නම් මෙහි ඇවිල්ලා හරි ඔන්ලයින් කට්ටිය වුණත් මට පර්සනලි කතා කරලා හරි දැන් අවුට් ඔෆ් ද වේ ගිහිල්ලා මම මේ කියන්නේ. හරිද? තමන්නේ මම කරන්න ඕන දෙයක් නෙමෙයි. හරිද? නමුත් මම ඒක කරන්නම්. මොකද මේක එච්චරට ක්‍රූෂල්. නේ මට ඕනේ බේසික්ස් ටික අඳුර ගන්න. මං කිව්වේ සිග්නල් දාන්න කියනකොට සිග්නල් දාන්න ඕනේ. සිග්නල් දාන්නේ කොහොමද? වම කොහෙද දකුණ කොහෙද කියලා මගෙන් දැන් අහනවා නම් එතකොට මට ඒ වම දකුණ පෙන්න ඉන්න ඔයාරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. නේ? ඔයාලා තේරෙනවද මම කියන කතාව? හරිද? දැන් යන්න ඕනේ යා. දැන් යන්න ඕන. දැන් එතකොට මට අරව කර ඉන්න බෑ. ඒ නිසා මෙන්න මේ කතාව තේරුම් ගන්න. හරිද? ඒ හින්දා තව කල් තියෙනවා rectifications of errors ඉවරනකම් ඔයාලට සෙල්ලම් ටික දාන්න පුළුවන්. ඊට පස්සේ ඔයාව මම එක ස්ටේජ් කියන්නේ දැන් ඇත්තටම අපි ඔයාව ප්‍රොමෝට් කරනවා. ඒ කියන්නේ ඔයා දැන් ඉන්නේ බුක් කීපර්. දැන් ඔයාගේ ඩෙසිග්නේෂන් එක කවුද? බුක් කීපර්. තාම බුක් කීපර්. ලබන මාසෙත් බුක් කීපර්. ඊට පස්සේ මම ඔයාව ප්‍රොමෝට් කරනවා කාටද? accountant. එතකොට බුක් කීපර්ගේ පාර්ට් එක දැනගෙන ඉන්න ඕනේ. නැත්තම් ප්‍රොමෝෂන් එක හම්බ වෙන්නේ නැහැ. මොන වෙන විදියකින් කිව්වා. තේරුණාද? වෙන විදියකින් කිව්වා. දැන් ප්‍රොමෝට් වෙන්න නම් නේ ඊට පස්සේ ඔයා තමයි බුක් කීපර් ගයිඩ් කරන්නේ. දැන් බුක් කීපර්ගේ වැඩේවත් හරියට කරගන්න ඕක accountant නේ. ඒ නිසා දැන් බුක් කීපර්ගේ රෝල් එක ඉවර කරගන්න. එක දිගට බුක් කීපර් වෙලා ඉන්න බෑනේ නේ. දැන් වෙන පන්ති වල මෙහෙම කඩලා තේරුණාද? එහෙම වෙන්නේ නැහැ. මේ සම්පූර්ණ සිලබස් එක ෆ්ලැට් යන්නේ. අපි එහෙම නෙමෙයි ෆ්ලැට්. අපි එහෙම සිලබස් එක ෆ්ලැට් යන්නේ නැහැ. තේරුණාද? මේක හරියට පැහැදිලිද? හරියට කඩලා අපි ඉගෙන ගන්නවා. ඔයත් හරියට කඩලා ඉගෙන ගන්න. නේද? ඒකයි මේ වෙනස තේරුම් ගන්න. මේකේ හැරෙන්න ඕන තැන් තියෙනවා. ඒ පාරවලදී හැරෙන්න කෙලින් ගිහිල්ලා හරියන්නේ නැහැ. හැරෙන්න ඕන තැන්වල, නවතින්න ඕන තැන්වල, බලන්න ඕන තැන්වල බලලා වැඩේ යන්න ඕන. ඒ නිසා දැන් ක්‍රූෂල් පොයින්ට් එකක් තව කල් තියෙනවා. මාසයක් එකමාරක් විතර මහන්සි වෙලා, උපරිම මහන්සි වෙලා දැන් කරපු ටික ඉවර කරගන්න. ඕන තරම් මම උදව් කරනවා. රෙකෝඩින්ග් කරන රෙකෝඩින්ග්ස් එන්න. පැහැදිලිද? දැන් මම අද රෙකෝඩින්ග් සම්බ වෙලා නැහැ කියලා ඊප දෙනෙක් කතා කරා. කර ඉන්න වැඩ ඔක්කොම නවත්තලා මම ටක් ගාලා ඇවිල්ලා රෙකෝඩින්ග්ස් දැම්ම. ඇයි දැන් මේ පන්තියට ලෑස්ති වෙන්න ඕනේනේ. මේගොල්ලෝ පන්තියට ලෑස්ති වෙන්න ඕනේ. තේරුණාද? ඉතින් ඒ නිසා මම මොන වැඩේ කරගෙන හිටියත් ඒ වෙලාවල් වල ඒක කරනවා. ඇයි මොකද මම දන්නවනේ මේක. ඔයා දන්නේ නැහැ තාම. ඔයා දන්නේ නැහැ මේක කොච්චර ඉම්පෝටන්ට්ද කියලා. ඔයාට තේරෙන්නේ නැහැ. ඔයාට දැනෙන්නේ විභාගේ ලඟ වෙනකොට. අඩේ අපරාධේ නේද කියලා. ඉතින් මේක අපි දන්න නිසා තමයි දැන් කියන්නේ. නේ. ඔයාට ඒක ගානක් නැහැ. තාම ගානක් නැහැ. මොකද ඔයාට මේක බරපතල තේරෙන්නේ නැහැ. ඒක මේ නැචරල් නේ. ඒක තමයි නේචර් එක. නේ ඔයාගේ මගේ වෙනසක් තියෙනවනේ. 20 26 කට්ටියගේ වගේ වෙනසක් තියෙන්න ඕනේ. ඒ දෙගොල්ලන්ට වඩා මගේ ඕගොල්ලන්ගේ වෙනසක් තියෙන්න ඕනේ. ඒ වෙනස නැත්තම් ඉතින් අපි පුදුම මිනිස්සුනේ. වෙනස තියෙනවා. ඒ නිසා අපි කියන්නේ වාට. දැන් කියන එක අහන්න. හරි. කරලා මේ මාස එකමාර පුළුවන් තරම් උපරිම මහන්සි වෙන්න, මහන්සිලා ගොඩ දා ගන්න. අපි එතකොට පෙබ්‍රවරි මාර්ච් වල පටන් ගන්නවා accounting concepts. සමහර ඊට කලින් පටන් ගන්න වෙන්නත් පුළුවන්. වාට මාස දෙකක් විතර තියෙන, මාස එකමාරක් විතර තියෙන. මැරෙලා මහන්සිලා වැඩ කරන්න. හරිද? තේරුණා? රයිට්. හරි. ඕකේ පුතා එහෙනම් අපි නවත්තමු. ලබන සතියේ මතක තියාගන්න රෙකෝඩින්ග්ස් බලලා ඔයාලට දුන්න control accounts additional question number 3 එක කරගෙන